දළදා ප්‍රදර්ශනයේ අවුරුදු 16කට පස්සේ සිද්ධ වෙන්නේ. මේක පැය 24ම ප්‍රදර්ශනය සිද්ධ කළා. මේක ටිකක් රෂ් එක අඩු කරගන්න තිබුණා නේද? පූජාව සඳහා වෙන් කරලා නැති කාල සීමාව තමයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ. ගොඩක් වෙලාවට දවල් 12න් පස්සේ මල්වතු අස්ගිරි කියලා අපේ විහාර දෙකක් තියෙනවානේ. දළදාවේ අයිතිය තියෙන්නේ ඒ විහාර දෙකට සහ දීවර්ණ නිලමේතුමාට දළදා තේවාව මුර ක්‍රමයට තමයි සිද්ධ කරන්නේ. මෙතන කිසිම දේශපාලනයක් නැහැ. සරසවි උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය. ඔගොල්ලෝ මේ දවස්වල දළදා ප්‍රදර්ශනේ බලන්න ගියේ නැද්ද? මට පේනවා නිකන් මට මතක් වුණේ මෙයා මේ නිදි කෙර ඉන්න හින්දා නුවර ගිහිල්ලා ආවද කියලා. ඉතින් කොහොම හරි මේ දළදා ප්‍රදර්ශනය මේ දවස්වල සාර්ථකව සිද්ධ වෙනවානේ. අවුරුදු 16කට පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් අපිත් කැම්පස් යන කාලේ එක සැරයක් විතර බලලා තියෙනවා. මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට මහ විශාල සෙනගක් එක්කහුව වෙනවා දන්නවනේ. ලක්ෂ ගාණක් අර අවුරුදු නිවාඩුවත් ආවනේ. එතකොට අවුරුදු නිවාඩුවත් ආපු නිසා ඒ නිවාඩුවත් එක්ක සෙනග වැඩි වුණා. හැබැයි දැන් ලබන සතිය වගේ ඉඳන් නම් දැන් ඒ කියන්නේ සඳ ඒ කියන්නේ හෙට අනිද්දා වගේ එනකොට ඒ සෙනග ටිකක් අඩු වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. ඇයි මේ දළදා ප්‍රදර්ශනය මේ මෙච්චර සෙනග පොරකන වෙලාවේ මේක පැය 24ම ප්‍රදර්ශනය සිද්ධ කළා. මේක ටිකක් රෂ් එක අඩු කරගන්න තිබුණා නේද? ඒක ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා ඔයගොල්ලෝ කල්පනා වුණේ නැද්ද එක සැරයක් වගේ? ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒක තමයි මේ දන්ත ධාතුන් වහන්සේ අපි සාමාන්‍යයෙන් ජීවමාන බුදුන් වැඩ සිටිනවා කියලා හිතාගෙන පුද පූජා සිද්ධ කරනවා. ඉතින් ඒ පුද පූජා අපිව තේවාවන් කියලා කියන්නේ. ඉතින් මේ තේවාවන් වලදී ඒ කාල සීමාවන් වෙන් කරලා තියෙනවා පූජාවන් සඳහා. ඒ පූජාව සඳහා වෙන් කරලා නැති කාල සීමාව තමයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ. ගොඩක් වෙලාවට දවල් 12න් පස්සේ ඒතර උදෑසන පූජාවක් සිද්ධ වෙනවා. ඊළඟට දහවල් බුද්ධ පූජාව සිද්ධ වෙනවා. තේවාව ඊළඟට හවස සැන්දෑ තේවාව සිද්ධ වෙනවා. මේ ඔක්කොම අවසන් කළ යුතුයි අනිවාර්යයෙන්ම. මේ අවුරුදු 100 ගාණක් තිස්සේ සිද්ධ වෙන බුද්ධ පූජා සෑම රජ කෙනෙක්ම ඒගොල්ලන්ගේ වගකීමක් ලෙස මේවා කරනවා. ඉතින් මේකෙදී අර උදෑසන පූජාව අනිවාර්යයෙන්ම 5:00 වගේ වෙනකන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආය 9ට පටන් ගන්නවා දහවල් බුද්ධ පූජාව. ඊට පස්සේ ඒක දවල් 11 විතරනකන් යනවා. ඊට පස්සේ ආය හවස 6:00 ඉඳන් ආය රෑ 8 විතරනකන් සඳ තේවාව සිද්ධ වෙනවා. මේ කාල සීමාව ASCII ඔයගොල්ලන් දැන් තේරෙනවද? අර 12න් පස්සේ හවස 6:00 ඉස්සෙල්ලා කාලයක් තියෙනවා. අන්න ඒක තමයි ඔය මේ ඔයගොල්ලන්ට ප්‍රදර්ශනේ පැවැත්වෙන්නේ. ඉතින් අර අපිට ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පොර කකා රණ්ඩු වෙවි දන්නවා ලංකාවේ අය. එක ළඟට සෙට් වුණාට පස්සේ ඉතින් රණ්ඩු වෙන්න තමයි තියෙන්නේ ඉතින්. රයිට්. ඉතින් ඒක ඒ රෂ් එක අඩු වෙයි ඉදිරි කාලේ. ඊළඟ තව එකක් ඕන කියන්න තියෙනවා. මේ පූජාව ගැන ගොඩාක් කතාවක් තියෙනවා. දිග දළදාව පිළිබඳව මේක මහා සාගරය වගේ දැනුම් සම්භාරයක්. ඒකෙනුත් පොඩි කොටසක් තමයි අපි දන්නේ. ඊටාම පොඩි කොටසක්. ඕගොල්ලෝ දැන් තාම ඉපදෙලා අවුරුදු 12ක් 15ක් 20ක් වගේ තියෙන. ඒ නිසා අපි දන්න ප්‍රමාණයනුත් පොඩ්ඩයි ඕගොල්ලෝ දන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ මල්වතු අස්ගිරි කියලා අපේ විහාර දෙකක් තියෙනවානේ. ඉතින් මේ දළදාවේ අයිතිය තියෙන්නේ ඒ විහාර දෙකට සහ දීවර්ණ නිලමේතුමාට. ඉතින් මේ උභය විහාර කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා උභය විහාර කියලා. ඒ කියන්නේ විහාර දෙකක්. රයිට්. මේ විහාර දෙකට දළදාවේ හිමිකාරීත්වය ඒ කියන්නේ තේවාවන් පැවැත්වීමේ ඒ රාජකාරිය අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා. හරි? එක අවුරුද්දක අස්ගිරි විහාරයත් ඊළඟ අවුරුද්දේ මල්වතු විහාරයත්. ඔය විදිහට මාරු වෙවි තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක සම්ප්‍රදායක් ඉස්සර ඉඳන්ම එන. ඉතින් අපි ඒවට කියන උභය විහාර කියලා. විහාර දෙකක්. ඊළඟට මේ ඒගොල්ලන්ගේ වගකීමක් විදිහට ඒගොල්ලෝ මේ දළදා තේවාව මුර ක්‍රමයට තමයි සිද්ධ කරන්නේ. රයිට්. කියන්නේ වසරින් වසර වෙනස් වෙනවා. ඒතකොට තව එකක් තමයි ඔයගොල්ලන් කියන්නේ මේ තේවාවන් එහෙම නැත්නම් මේ උපස්ථාන කිරීම ඒවා දෛනිකව සිද්ධ වෙන ඒවා තියෙනවා. මාසිකව සිද්ධ වෙනවා තියෙනවා. ඊළඟ වාර්ෂිකව දළදා පෙරහැර වගේ ඒවා අනිවාර්යයෙන්ම චිරාගත සම්ප්‍රදායනුකූලව වසර ගානක ඉඳන් ඒවා ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. රයිට්. ඉතින් ඒ නිසා ඊළඟ තව එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ මේ දළදා හිමිකාරීත්වය, භාරකාරත්වය
ඒ වෙලාවේ පවතින රජයට එහෙම නැත්නම් ඉස්සර නම් රජතුමාට ඒ දළදාවේ හිමිකාරීත්වය ලැබෙනවා. ඊට පස්සේ එයා තමන්ගේ මාලිගාව ආසන්නයේම දළදා මාලිගාව පිහිටවල ඊට පස්සේ තමයි ඒකට පුද පූජා සත්කාර ඒවා සිද්ධ කරන්නේ. ඉතින් ඒක යාගේ වගකීමක්. ඒ විදිහට තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඉතින් මේක අපි පස්සේ ටික ටික කතා කරමු. තව ගොඩාක් කතා තියෙනවා මේ ගැන කියන්න. මේ දවස්වල අපි හැබැයි මේක එකක් තියෙනවා දැන් තව එකක් තමයි මේ ලංකාවේ සාමාන්‍යයෙන් ඕන දෙයක නෙගටිව් පොසිටිව් දෙකම තියෙනවානේ. ඒ නිසා අපි මේ දවස්වල ගොඩක් වෙලාවට දකිනවා මේ ඊටාම හොඳ කියන කණ්ඩායමකුත් ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා මේකේ නරක දකින්න. මම නම් ඇත්තට මේක එච්චර දේශපාලනිකව දකින්න හොඳ නැහැ අපි. මෙතන කිසිම දේශපාලනයක් නැහැ. ඒක අපි එහෙම දකින්න හොඳ නැහැ. මෙතන ඇත්තට මේ අප්‍රේල් මාසයේ ගත්ත හේතුවකුත් තියෙනවා. ඒතර ඒක අපි ඉස්සරහදී කතා කරමු. මේ අප්‍රේල් මාසේ ගන්න හේතුව තමයි අප්‍රේල් මාසයෙන් පස්සේ ඊළඟට අපිට ගන්න බැරි නොවැම්බර් දක්වාම ගන්න බැරි කාල සීමාවක් තියෙන එකක් තමයි වෙසක් මාසය නේ. ඊට පස්සේ වෙසක් මාසයෙන් පස්සේ ඊට පස්සේ වස් කාලය ආරම්භ කරනවා. ඒක නොවැම්බර් දක්වා විතර යෙදෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසෙ වෙනකොට ගන්න මුල් කාලේ ගන්නත් බෑ වර්ෂා ප්‍රශ්න නිසා. ඒකයි මේ අප්‍රේල් මාසෙ ගත්තේ. නමුත් අවාසනාවකට අප්‍රේල් මාසෙත් එක්ක අපේ තව ඊළඟට එනවනේ තව ඡන්දෙකුත්. ඒ නිසා එහෙම එකක් නෑ මෙතන. කිසිදු එහෙම සම්බන්ධයක් නෑ. මොකද අප්‍රේල් මාසෙන් පස්සේ ගන්න බෑ. රයිට්? ඒකට හේතුව මම ඔයගොල්ලන් කිව්වා දැන්. වෙසක් මාසෙ එනවා. එතකොට කාර්යබහුල වෙනවා. ඊට පස්සේ වස් කාල සීමාව වෙනවා. ඉතින් මේ ඊට පස්සේ ඒ කාල සීමාව නොවැම්බර් දක්වාම යනවා. එතකොට ඉතින් පස්සේ තමයි ආයෙ නැවතත් අපිට ගන්න වෙන්නේ. ආයෙ අපිට කාලගුණය ගැන හිතන්න වෙනවා. ඒතකොට ඒ නිසා මේක තමයි හොඳම කාල සීමාව. සරසවි උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය